වසර 76ක් පුරාවට සාපේට ලකුණු ශ්‍රී ලාංකික අපි දැන් 77ක්. ඒ කියන්නේ වසර 77කට ළඟා වෙලා තියෙනවා. ඒ ළඟා වෙලා තියෙන අවස්ථාවේ දැන් තමා අපි ඉන්න ආතල්ම කාල සීමාව. මොකද අපිට දැන් තමා හොඳ දේවල් දකින්න ලැබෙන්නේ. ඉතින් අද දවසේ අපි දකිනවා බදුල්ලේ ඉඳන් අඹේවැලට සර් රුවන් රණසිංහ වගේම සර් සමන්ත විද්‍යාරත්න මගුල් පෙර හඬ මැත්තේ නටමින් චොලියෙන් ඒ කටයුත්ත හරිම අපූර්වට කරනවා. ඉතින් ඒ වගේම තමයි ඊයේ දවසේ මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙනවා. අපේ රටේ මිනිස්සු කී දෙනෙක් මැරුණාද? කී දෙනෙක් මේ වෙලාවේ අතුරුදහන් වෙලා තියෙනවද? ඉතින් ඒවටත් මරණ සහතික ලබා දෙන අයුරු අපි දැක්කා. ඒක නිකන් මේ උපාධි ප්‍රදානෝත්සවයක් වගේ ඇත්තටම හරිම ලැජ්ජයි. මෙච්චර ව්‍යසනයක් වෙලා මේ රටේ තත්ත්වය දැක මෙච්චර මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා අතුරුදහන් වෙලා තියෙද්දි මේ රටේ මල පෙර වැයෙන මේ කාලයේ මගුල් පෙර සද්දයට තවත් විදේශිකයන් සමග නටන සුද්දෝ සමග නටන අපේ රටේ පාලකයෝ ගැන තව මොන කවර කතාද? ලැජ්ජයි. හැබැයි මේ ව්‍යසනයෙන් අපේ පවුල් වලට කිසිම දෙයක් වුණේ නැහැ. අපේ නෑදෑයන්ට අපේ දේපල වලට කිසිම දෙයක් වුණේ නැහැ. හැබැයි මේ සමාජ මාධ්‍ය දකින්න දේවල් අපේ ඇස් කඳුළු බවට පත් වෙනවා. අපේ ඇස් වලින් කඳුළු ගලාගෙන වැටෙනවා. අපේ හදවතට පට්ට වේදනාවක් දැනෙනවා. ඉතින් අපි සාමාන්‍ය මිනිස්සු. අපේ හදවත් එච්චරම සිවුමැලි අපේ ආදරණීය මිනිස්සු වෙන්නේ. හැබැයි මේ පාලකයන්ට හරිම ජොලි. කිසිම ගාණක් නැහැ. ඇත්තටම මේවා දකිද්දි මේ තරම් ආතල් රටක නේද අපි ජීවත් වෙන්නේ කියන එක. තවත් කරුණු කියන්නට හේතු තියනවද? මේ රටේ පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් ජෝකර් කෙනෙක් නොවි මේ රටේ වගකීම් හරියට ඉටු කරන්න. ඇත්තටම අර ඇමරිකාවේ සුද්දු ළඟ ජෝකර් හරිම ලැජ්ජයි. මේ නටන්න ඕන වෙලාවක් නෙවෙයි. මේක නටන්න ඕන වෙලාවක් නෙවෙයි. තව වැඩ ගොඩාක් තියෙනවා මේ රට වෙනුවෙන්. මේ රටට වෙච්ච දේවල් පහුගිය දවස්වල අපි හැමෝම දැක්කා. ඉතින් නටලා හරියයිද? වැඩක් කරනවා නම් හරියට කරපල්ලා. නැත්තම් අයින් වෙලා ඵලයල්ලා. මොකද මේක නටන ගයන විනෝද වෙන මොහොතක් නොවේ. මේක මුළු ලෝකෙම දකින අවස්ථාවක්. ඉතින් මේ ලෝකෙට මොනවා හිතෙයිද? මොකද ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට මෙහෙම දේවල් හිතුණා නම් මුළු ලෝකයක් නුඹලා මේ කරන ජෝකර් වැඩ නිසා හෙට දවසේ අපේ ලංකාවට hina වෙනවා.